YouTube channel අද vlog එකක් කරන්න හිටියේ නැහැ. ඒනට මට හිතුණා vlog එකක් කරොත් හොඳයි කියලා. තාඩිය නාලා ඉන්නේ ඒක පේනවා ඇති. මුළු කාමරේම මම අස් කරන ගමන් ඉන්නේ ආපහු. මොකද හෙට මම ආපහු ගෙදර යනවා. එන්නේ බොහෝ දුරට ඉතින් මාසයක් එකමාරක් වගේ යයි ඊළඟ සෙමෙස්ටර් එක පටන් ගන්න. මොකද මම කලින් vlog එකකින් ඔයාලට කිව්වනේ මගේ සෙමෙස්ටර් එක ඉවරයි කියලා. ඊළඟට ඉතින් මම 3rd year student කෙනෙක්. ඉතින් ඊට කලින් මම බෝඩින් එකෙන් යන්න කලින් මම හිතුවා fully deep clean එකක් කරලා යන්න. මොකද ආයේ මාසෙකින් ඉතින් ඔක්කොම මේ වෙලා තියෙන්නේ. ඒ හින්දා ඉතින් අස් කර කර ඉන්න අතරේ මට කම්මැලි අස් කරන්න. හැබැයි if I start a vlog I must do this properly, you know. ඒ හින්දා මම හිතුවා vlog එකක් කරන ගමන් ඒක කරන්න. එතකොට මම වැඩි හරියට පිළිවෙලට කරයි. එහෙනම් අපි ඉක්මනට අස් කරමු. දැන් රූම් එක තියෙන්නේ ගන්න දෙයක් නැහැ පේනවනේ සේරම අස් කරන්න ඕනි මගේ රූම්මේට් අද නැහැ ඒ හින්දා තමයි මම ඉක්මනට අස් කරන්නම් කියලා හිතුවේ මොකද අර එයා ඉද්දිත් මම මේක මේ දූවිලනාගෙන අස් කරන එක එයාටත් වදයක් නේ ඉතින් එයා එන්න කලින් මම හිතුවා මුළු රූම් එකම මම අස් කරනවා කියලා දැන් ඉතින් මේ සේරම අපි අස් කරමු මේ ඉතින් ළමයි ඔයාලා හිතුවද බෝඩි මූවින් අවුට් vlog එකක් ගහම මම බෝඩි මෙන් යනවා කියලා නෑ එහෙම දෙයක් නෙවෙයි ඇත්තටම මගේ සෙමෙස්ටර් එක ඉවරයි කියන්නේ මගේ second year second sem එක ඉවරයි ඒක ඔයාලා already දන්නවා මොකද මම last week vlog එකකින් ඒක ඔයාලා එක්ක share කරගත්තා ඉතින් ඒ හින්දා ඊළඟ සෙමෙස්ටර් එක පටන් ගන්න කොහොමත් මාසයක් නැත්නම් මාසෙකමාරක් අනිවාර්යයෙන්ම යනවා ඉතින් ඒ හින්දා I'm gonna say bye bye to my boarding place for a maybe it can be a 1 month or it can be more so ඒ කාලෙකට මගේ බෝඩියට bye bye කියන්න යන්නේ ඉතින් ඒ හින්දා තමයි මම මේකට boarding moving out vlog එකක් කියලා කිව්වේ ඉතින් යන්න කලින් කිව්වා වගේ මම හදන්නේ මගේ room එක fully deep clean කරගන්න මොකද පහුගිය කාලේ exam උත් එක්ක ඇත්තටම මට කිසිම දෙයක් එහෙම අස් කරගන්න ටයිම් එකක් තිබුණේ නැහැ. especially මගේ rack එක එහෙම ගන්නම දෙයක් නැහැ. බඩු ගන්නවා දානවා ඔහේ. ඉතින් මං හිතුවා ඒ හින්දා යන්න කලින් අනිවාර්යයෙන්ම room එක fully deep clean කරොත් හොඳයි කියලා. ඉතින් ළමයි දැන් අනිවාර්යයෙන්ම මේ vlog එක දාපු ගමන් ඔයාලා මගෙන් අහන ප්‍රශ්නයක් තමයි බෝඩිම ගැන විස්තර. ඇත්තටම බෝඩිම ගැන විස්තර කියන ළමයි මම මේක මගේ vlogs ගොඩක් ඒ වගේ මම කියලා තියෙනවා. මොකද ඔයාලා මගෙන් අහන නිසා. and the other thing is ඔයාලා මට ගොඩාක් direct message දාලා අහනවා මේ බෝඩිම ගැන. මට ඇත්තටම මම ඒ දකින messages වලට මම reply කරා. සමහර මැසේජ් ඇත්තටම මම දකින්නේ ගොඩාක් මේ පහු වෙලා ඇත්තටම I'm so sorry මොකද ඇත්තටම මම එහෙම අර මැසේජස් එහෙම මට බැලවෙන්නේ නැහැ ඇත්තටම එහෙම මට ගානක් නැහැ ඉතින් අර ඉඳලා හරි එක බලද්දි තමයි දකින්නේ මට මෙච්චර මැසේජස් ඇවිල්ලා තියෙනව නේද කියලා ඉතින් එතකොට සමහර විට ඔයාලා මට මේ මැසේජ් එක දාලා ගොඩාක් කල් හැබැයි මම reply කරන්නේ තව කාලයකට පස්සේ ඉතින් ඒකට නම් ඇත්තටම sorry ඉතින් මගෙන් ඒ අහපු අයට මම හැමෝටම වගේ reply කරා අනිත් එක ඉතින් බෝඩිම ගැන ඇත්තටම ඒක මම හිතනවා ඒක මම මෙතන details public කරන එක හරි නෑ කියලා ඉතින් ඔයාලට මේ බෝඩිම ඒ කියන්නේ ඔයාලට මේ බෝඩිම ගැන විස්තර දැනගන්න ඕන නම් ඔයාලට එනවනම් මෙතෙන්ට එන්න පුළුවන් ස්ලිට් එක ඉස්සරහම
වගේ තමයි තියෙන්නේ. ඉස්සරහටම આવත් ඉස්සරහම විජේබා මාවතී තමයි මේ බොඩිම තියෙන්නේ. ඉතින් ඒ බාම ඒ පාරේ આવත් ඔයාලට බොඩිම බලන්න පුළුවන්. ඇත්තටම රූම්ස් තියනවද නැද්ද කියලා කිසිම අයිඩියා එකක් මට නැහැ. ඉතින් එහෙම ඔයාලට ඩීටේල්ස් දැනගන්න ඕන නම් ඔයාලට එහෙම එන්න පුළුවන්. ෆෝන් නම්බර් එකක් මම මට ඩිරෙක්ට් මෙසේජ් දාපුවාට නම් මම ෆෝන් නම්බර් එකක් දුන්නා. YouTube එකේ නම් ඇත්තටම මම නම්බර් එක දාන්නේ නැහැ. ඒක හරිය නැති හින්දා. ඉතින් ඔයාලට ඩීටේල්ස් දැනගන්න ඕන නම් මට ඩිරෙක්ට් මෙසේජ් එකක් දාන්න. එතකොට මම සලකා බලන්නම්. ඔන්න ඉතින් කොහොම හරි කතාවෙන් කතාව මම මගේ රූම් එක fully clean කරලා ඉවරයි. ඇත්තටම ඔයාලා මේ vlog එක විනාඩි 5න් බැලුවාට මම clean කරපු විදිය මට මේක clean කරන්න පැය දෙකකට වැඩිය ගියා. මොකද fullyම මම හොඳටම clean කරා, දූවිලි ඉඳන් හොඳටම පිහලා මට ඇත්තටම පැය දෙකකට වැඩිය ගියා. මං හිතුවේ මට එච්චර ඇයි කියලා. ඒකට කොහොම හරි මට පැය දෙකකට වැඩිය ගියා. ඉතින් කොහොමද ළමයි මම රූම් එක ක්ලීන් කරලා ඉවරෙද්දී හවුස් 5:00 වගේ වුණා. මම කොහොමද මට පැය දෙකක් විතර ගියා කියලා රූම් එක ක්ලීන් කරන්න. ඉතින් රූම් එක ක්ලීන් කරලා ඉවරෙද්දී ළමයි මම හොඳටම දූවිලි නාලා හිටියේ. ඉතින් මම ඉක්මනට ගිහින් වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මම ආසම විදිහට තේ එකක් හදාගත්තා. ඉතින් තේ එකත් අරන් මම ගියේ බල්කනි එකට ගිහිල්ලා නිදහසේ වාඩි වෙලා මම මගේ තේ එක බිව්වා. කොහොම හරි බල්කනි වාඩිලා ඒක බොන අතර ඊට පස්සේ එකපාරට හයිය වහින්න ගත්ත ළමයි. හැබැයි ඒ වෙලාවේ වහින්න ගත්ත එකට නම් මම මාර කැමතියි. උණුවෙන් තේ එකක් බොන ගමන් වැස්ස දිහා බලාගෙන. ඒක නම් මාරම ෆීලින් එකක්. ඇත්තටම මාරම රිලැක්සින්. හයි. දැන් වෙලාව 6:00යි. අද මට කළුවර වැඩිලා ඇත්තටම මට දැන් අස් කරලා මම තේ එකක් බිබී ඔහේ ඉතින් හිටිය ඇඳට වෙලා මේ මට වෙලා යනවා තේරුන්නේ නැහැ. මට කන්න මොන හරි ගේන්න යන්න අවුතුුණා. ඇත්තටම මට අද කන්න මොන හරි ගේන්න. ඊට පස්සේ දැන් මම මේ යන්න හදන්නේ මට මම ලෑස්ති වුණා. මට කාණක් ගියේ නැහැ. And also I have no idea what to eat. අර අද මේව කන්න ඕනි. එහෙම කියලා idea එකක් නැහැ. අද බත් කන්නත් බෑ. Let's go and see what can I eat for dinner today. මං ගිහිනුත් දාලමයි මට මෙතන ඒ යන ටික වීඩියෝ ගන්න යනකොට කළුවරයි මුකුත් පේන්නේ නැහැ. කඩේ නම් මට ලැජ්ජා හිතුණා. සෙනඟ හිටියා. මම ඉක්මනට ආවනික වහින්නත් ගත්තා. දැන් මං හදන්නේ ඇඳුම් මාරු කරගෙන to watch something, you know, something whatever I like. Maybe it can be a vlog or maybe a film. Yeah, mom මොකක් හරි බලන ගමන් මම හරි කන්න යන්නේ and I'm gonna have me time. ඇත්තටම මම මෙච්චර දුරක් vlog එක දිගටම කරන්න හිතුවේ නැහැ. ඇත්තටම මම room එක clean කරාට පස්සේ vlog එක end කරන්න හිතන් හිටියේ. ඒ වුණාට I continued the vlog. ඉතින් කොහොම හරි රෑ වෙලා මම ආසවිතේ vlog එකක් දාගෙන I spend time with myself. ඉතින් මේ vlog එක මම මෙතනින් නවත්තනවා. See you in the next vlog. Bye bye.